මෙම කලාකාරයට ඔබ හැමදෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ප්‍රවීණ දෘශ්‍ය කලා ශිල්පී එච්.එස්. සරත් දෘශ්‍ය කලා ශිල්පියාගේ අලුත්ම නවතම චිත්‍රකලා ප්‍රදර්ශනයටයි ඔබ හැමදෙනාම පැමිණ සිටින්නේ. ඔහුගේ ප්‍රථම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය 1974 දී පවත්වන්නේ. ඒකට පේනවා මෙතන පිටුවයක් තිබෙනවා 1974 පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වේ ලයනර්වෙන් ගැලරියේදී. ඒ ප්‍රධාන අමුත්ත බවට පත් වුණේ මහා ගත්තරු මාර්ටින් වික්‍රමසිංහ සූරි. එදා මාර්ටින් වික්‍රම සූරි 1974 මාර්තු 27 වෙනිදා පැවැත්වුණු පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනයේදී සඳහන් කරනවා මේ තරුණ කලාකරුවා දිගු ගමනක් යනවා ඒ කලාකරුවම ඒක විතරම අල්ලාගෙන පස්සේ ඔහු ප්‍රදර්ශන පාත්වක නැති රටක් නැති තරම් ලෝක සිටියමක සලකුණු කළුත් එතුමා අන්තර්ජාතිකව පාත්වක චිත්‍ර ප්‍රදර්ශන රටවල් ඒ සිටියම පිරී යන පරිදි එතුමා තමන්ගේ චිත්‍ර කලාව අපේ රටේ චිත්‍ර කලාව ලෝකෙට ගෙනී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරවල නිත්‍ය ප්‍රදර්ශන සඳහා ඔහුගේ කලාකෘති දැනටමත් එකතු වෙලා තිබෙනවා. ඉතින් අපි ඉතාමත් ගෞරවයෙන් අපේ හිටපු ගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මෙතනට පැමිණ සිටිනවා. ප්‍රධාන ආරාධිතයෙක් හැටියට එතුමා පැමිණෙන්නේ අත් වශයෙන්ම චිත්‍රකලා රසිකයෙක් හැටියට අපි දන්නවා. එතුමා ඉතාමත් හොඳ කලා රසිකයෙක්. සරත් ශිල්පියාගේ චිත්‍ර කලාව ගැන කතා කරන්නම් මට දැනුමක් නැහැ. දේශපාලනඥයෙක් හැටියට එක විෂයන් පිළිබඳ කතා කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒත් මම හිතන්නේ ඒකේ සීමාවක් තියෙනවා. විශේෂයෙන්ම එසෙත් සරත් මම දැනගත්තේ 70 දශකයේ විශේෂයෙන්ම මේ රටේ බාරව හිටපු යෞවන කටයුතු ඇමතුමත් අධ්‍යාපන ඇමතිත් හැටියට. ඒ කාලේ විශේෂයෙන්ම එසෙත් සරත් ඇතුළු ඒ කණ්ඩායමක්ම හිටියා අපිට ආධාර උපකරන්න ඒ දක්ෂකම පෙන්වුවා. ඒ අතරින් සරත් තමයි එසෙත් සරත් තමයි කැපිපෙවුනේ. එහෙනම් ඒ වගේම ප්‍රදර්ශන කීපයක් තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කටයුතු වලටත් ඒ වගේම එතුමා යොදවා ගත්තා. ජාතික තරුණ සේවා සභාවත් ඒ වගේම එතුමාගේ සහයෝගය ලබාගෙන තමයි චිත්‍ර වැඩ කටයුතු එදා ප්‍රදානය කරන්නේ. අපිට උවමනා වුණේ විශේෂයෙන්ම තරුණයන්ගේ කලාව, තරුණයන්ගේ නැටුම්, තරුණයන්ගේ සංගීත ඒ සියල්ලම දියුණු කරන්න. ඒක අතකින් මේවා කලාව, චිත්‍ර කලාව දියුණු කරන ගමන් අනික් අතින් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නැටුම් ගැයුම් අංශයත් ඒ වගේම තරුණ සේවා සභාවේ වෙල්වුඩ් අංශයත් මේ සියල්ලම එදා ආධාර උපකාර කරේ මේ තරුණ හැකියාව දක්ෂකම් ඉදිරියට ගේන්න. ඒ වැඩ කටයුතු සිදු වෙලා තියෙනවා. ඒ කාලෙදී මම ඉසුරුපාය ගොඩනැගිල්ලට අපේ අධ්‍යාපන අමාත්‍යයන් ගෙනිච්ච අවස්ථාවේදී අන්කෝ එමෙතුමාගේ කාමරේ මට විශේෂයෙන්ම සරත්ට බාර දුන්නා චිත්‍රයක් කරන්න විශාල විස්තෘතමක් අරගත්ත සැලලීනි සංදේශය. ඒත් මම දන්නේ නැතිට ඒක අද නැහැ. ඉතින් ඒක වෙන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශයක සාහිත්‍ය ගැන තියෙන දැනුම, කලාව ගැන. ඒ වගේම පුස්තකාලය මණ්ඩලයත් අය බාර දීලා තිබුණා එතුමාටත් එතුමාගේ ශිෂ්‍යාවන්ටත් වැඩ කොටසක් මම හිතන්නේ හැම එකක්ම දැන් ඒක උඩ ගුණ ගාලා ඉවරයි. ඉතින් ඒ කලාව, සංස්කෘතිය ගැන, ඉතිහාසය ගැන තමයි ඔය ප්‍රශ්න තිබෙන්නේ. අපිට තියෙනවා මේ වැඩ කටයුතු තවත් දියුණු කරන්න. අට ගිය අවුරුදු දෙකේදී අවස්ථාව ලැබුණා පළමුවෙන්ම අපේ විශේෂයෙන්ම නෙළුම් පොකුණ මේ ශාලාව ලබලා දෙන්න දවස් කිහිපයකට නොමිලේ අපේ විශ්වවිද්‍යාලයේ අල්ලපු විශ්වවිද්‍යාලයට විශේෂයෙන් මේ වැඩ කටයුතු කරා. ඒ වගේම යුද්ධ හමුදාවේ රෝහල තිබුණේ ඒ කාලේ බේරේ වැව ළඟ යුද්ධ හමුදා මූලස්ථානයේ සමග අපි දැන් ඒ යුද්ධ හමුදා රෝහල යලිත් ඉදිකල්ලා තියෙන විජය කුමාරතුංග මහත්තේ ඒ යුද්ධ හමුදා මූලස්ථානයේ ඉවත් කළා. එතන දැන් හෝටල් කීපයක් දැම්මට යුද්ධ හමුදා රෝහල තියෙනවා.
මම දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා 24 මුල් කාලෙදී ඒ යුද්ධ හමුදා රෝහල දුන්නා අලුත් ප්‍රදර්ශනාකාරයක් ආරම්භ කරන්න කියලා පුද්ගලිකාංශයේ කීප දෙනෙක් ඒකට මුදල් දාන්න එකතු වුණා. ඒක සිදු වෙලා නැහැ. මම බලාපොරොත්තු වෙනවා එන අවුරුදු වෙනකොටවත් ඒ වැඩ කටයුත්ත අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. මේ රටේ විශාල දක්ෂකමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම කලාවට හැම අතින්ම චිත්‍ර අතින් ඒ වගේම කැටයම් අතින් සංගීතය අතින් අනික් ශිල්ප අතින් මම ළඟදී දැක්කා. ඉතින් ආපහු නෙට්ෆ්ලික්ස් ගැන කියන්න වෙයි. ඒත් අපේ මම ප්‍රකාශ කරපු මේ පැරඩයිස් කියන චිත්‍රපටියක් දැන් ඉතින්ට එනවා. ඒ කියන්නේ අපේ දක්ෂකම් විකියත ඒත් රාජ්‍යයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපි තාම එතෙන්ට ගිහින් දියුණු කරලා නැහැ. අපි ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරා වගේ මෙතෙන් අත ගහනවනම් මචං විශාල දියුණුවක් වෙන අනාගතේ. ඒ දැන්ට තියෙන්නේ මේ ඉන්න කලාවේදීලා තියෙන අයට උදව් උපකාර කරන්න. දකුණු ආසියාවේ සංස්කෘත මධ්‍යස්ථානයත් අපිට අයිති වෙලා තියෙන්නේ. අපිට විශාල ඒ වගේම නාට්‍ය ශාලා කීපයක් තියෙනවා. ආණ්ඩුවේම සම්පූර්ණ ප්‍රයෝජන අපි අරගෙන නැහැ. මේ සියල්ලත් තරම් අපි ඇත්ත වශයෙන්ම අපි අවධානය යොමු කරනවා අපි ක්‍රිකට් ක්‍රීඩාවට කරේ හැටියට මේ අංශෙට ඒ වගේම අපිට දියුණු වෙන්න පුළුවන්. කොහොමද මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. Good evening, everyone. In this evening, we step softly into a world of 17 whispered moments, each one captured in oil, each one alive in its own breath. This exhibition, 17 paintings, is not just a collection, it's gentle journey of color, curve and emotion. S.H. Sarath's work speaks language of romance, femininity and nature. The curves, the flows, the tender rhythm of its palette invite to us linger to feel the delicate pulse of life and the quiet intimacy between women, earth and intimacy. His colors do not simply fill space. They sing, embrace and sometimes murmur secrets to those willing to pause. 17 paintings, yet each one is infinite. This evening is not the beginning. Before interpretations settle, before meetings are fixed, the paintings breathe freely and we are invited to breathe with them. Congratulations, Mrs. Sarath, my all-time friend, for gifting this tender, romantic, luminous collection. Congratulations again. Thank you very much. අපිට බොහොම ස්තුතියි ආචාර්ය නීතිඥ අපරාජිතා ගෙවන්ස. අපි ඔබට ආරාධනා කරනවා මේ චිත්‍ර ප්‍රදර්ශනයේ දැක ගන්න, නරඹන්න, රස විඳින්න කියලා ඔබ හැම දිනකටම බොහොම ස්තුතියි.